දැකලා නැද්ද ඔය අම්මලා තාත්තලා කාමර වලට දාලා ලොක් කරලා දිනනවා. ඒ දරුවෝ දෙමාපියන්ව කාමර වල දාලා එහෙම ලොක් කරලා තියෙද්දි ඒ දරුවෝ කියන නිදහසට කියන ප්‍රධානම හේතුව මොකද්ද? අම්මට පිස්සු කියන්නේ නැද්ද? කියනානේ. අම්මට දැන් වයසයි තාත්තට දැන් වයසයි. එයාලට පිස්සු හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කාමරයට දාලා ලොක් කරලා තියෙන්නේ. එයාලගේ ඔළුව දැන් ටිකක් හොඳ නැහැ. කියනවද නැද්ද? කියනවා. මම කියනවට මේ ඉන්න තරුණ අය, ওই මැදි වයසේ වැඩි හිටි අය මම කියනවට දවස් 3ක් අර වගේ කාමරයක ඉන්න. එකම කාමරේ කන්න බොන්න, එකම කාමරේ මල පහ කරන්න. එකම කාමරේ නිදාගන්න, ඒ කාමරේම ඇහැරෙන්න. කාත් එක්කවත් කතා කරන්න එපා. අපිටත් පිස්සු හැදෙයිද නැද්ද? අපිටත් පිස්සු හැදෙන්නේ. එහෙනම් අර වයෝ වෘද්ධ ඒ වයසින් වැඩි හිටි කායිකව මානසිකව දුර්වල වෙච්ච අම්මලට තාත්තලට කොහොමත් පිස්සු හැදෙයිද නැද්ද? හැදෙනවා. මතක තියාගන්න, දෙමව්පියෝ වෙනුවෙන් ගරු කරන එක දරුවන්ගේ යුතුයකමක් සහ කොහොමද දෙමව්පියන්ට ගරු කරන්නේ කියන එක පුරුදු කරන එක කාගේ යුතුයකමක්ද? එක දෙමව්පියන්ගේ යුතුයකමක්නේ. ඒ නිසා මතක තියාගන්න මේක මේ අර අස්සයා ගියයින් පස්සේ අස්තාලේ වහල වැඩක් වෙන්නේ නෑ. මේක පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න. අවවාදෙන් නෙවෙයි මොකෙන්ද? වැඩිම හරියක් ආදර්ශයෙන් පුරුදු කරන්න. කොහොමද අපි දෙමව්පියන්ට හරියට ගරු කරන්නේ? හොඳ නරක ටික පුතේ හොඳ මේකයි වැරද්ද මේකයි කියලා ගෙයක් ඇතුලේ දැන් ඉඳන්ම කියලා දෙන්න පටන් ගන්නනේ. හරිද? මේවා හරි වටිනවා.